සුබ දවසක් වේවා හැමෝටම. ඉතින් මම සුමා ට්‍රේඩ් කරන්න ඉගෙන ගන්න හැමෝටම ජය වේවා. ඉතින් කාලෙකින් වීඩියෝ එකක් අරන් එන්නේ. ඉතින් අද කතා කරමු අපි BTC අප්ඩේට් එකක්, BTC ඩොමිනන්ස් එක ගැන සහ all coins ගැන. මොකද ඔයගොල්ලෝ ක්‍රිප්ටෝ ගොඩක් කරන නිසා. ඒත් එක්කම ෆියුචර් මාකට් එක ගැන කතා කරොත් එහෙම අපි ටිකක් කාර්යබහුල වුණා වෙන වැඩ වගේකට. ඉතින් ඒවා හරි සාර්ථකයි. ඉතින් ඒ කාර්යබහුලත්වයත් එක්ක ඒ වැඩ ටිකත් එක්ක සමහර තැන්වලදී අපිට හොඳ ප්‍රොෆිට්ස් මේ ප්‍රොෆර්ම් හරහා ගන්න පුළුවන්කම ලැබුණා. ඉතින් ඒ වගේ ප්‍රොෆිට් එකක් තමයි මේ. ඉතින් ගිය සතියේදී අපි දවස් 5ක වගේ ට්‍රේඩින් පීරියඩ් එකකදී ලක්ෂ 15ක් වගේ ප්‍රොෆිට් කරන්න පුළුවන් වුණා. ඉතින් මේ තියෙන ඒගොල්ලන්ගේ ප්‍රොෆිට්ස් කාඩ් සහ අපි ගත්ත පේ අවුට්ස්. ඉතින් මේ ගැන ඔයගොල්ලෝ දැනගන්න කැමති නම් කමෙන්ට් කරන්න. ඉතින් අපි ඒවා කියලා දෙන්න හරි කැමැත්තෙන් ඉන්නවා. මොකද උනන්දුවක් තියෙන කෙනෙක්ට දෙයක් කියලා දෙන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. මොකද මේ දේවල් වලට අපි කිසිම මිලක් අය කරන්නේ නැහැ. ගයිඩ් එකක් දීලා ඔයගොල්ලොත් එක්ක ගමනක් යන්න අපි උත්සාහ කරනවා. ඉතින් ඒ තමයි අපේ හැටි. ඉතින් වැඩි කතා ඕනේ අපි කෙලින්ම යමු BTC මොකද කරන්න කියන එක බලන්න. ඉතින් BTC ගැන බැලුවොත් හරියටම ඕගොල්ලොන්ට පැහැදිලිවම මේ තියෙන්නේ මේක නිසා පේන්නේ මේ තියෙන්නේ මාර්තු මාසේ ලෝ එක. මොකද හැම මාසෙකම ලෝ එකක් හයි එකක් ගොඩක් වැදගත් වෙනවා ට්‍රේඩින් කරනකොට. මොකද ලොකු ලික්විඩිටි මේ ඒරියාස් වල තියෙන නිසා. හරිද? එතකොට අපි බැලුවොත් එහෙම මේ තියෙන්නේ මාර්තු මාසයේ ලෝ එක අප්‍රේල් මාකට් එක ඕපන් වෙලා අපි දන්නා බුලිෂ් කැන්ඩල් එකක් ඕපන් වෙන්නේ මෙතනින්. මේ තියෙන්නේ අප්‍රේල් ඕපන් එක. ඔයගොල්ලන්ට පැහැදිලිවම බැලුවොත් අප්‍රේල් මාසේ ඕපන් වෙලා මාකට් එක කෙලින්ම මාර්තු ලෝ එක අරගෙන ආපහු මේ වික් එක බැලන්ස් කරන්න එන ගමන් තියෙන මාර්තු මාසේ. ඒත් එක්කම ඔයගොල්ලෝ තව අවධානයෙන් බැලුවොත් මේ ඉම්බැලන්ස් එක ඇතුලේ තමයි මන්ත්ලි ඉම්බැලන්ස් එක ඇතුලේ තමයි මාකට් එක ප්ලේ වෙන්නේ. එතකොට ඔයගොල්ලෝ දැක්කොත් මේ ඉම්බැලන්ස් එකේ මිඩ් පොයින්ට් එකට මාකට් එක පැහැදිලිවම රියැක්ට් කරගෙන යනවා. අපි මේකෙන් අපි දැන් දන්නවා මාර්තු ලෝ එක අරගත්තා. ඒත් එක්කම අප්‍රේල් ඕපනින් ප්‍රයිස් එක දැක්කා. එතකොට අප්‍රේල් ලෝ එක අපි දන්නවා දැන්. එතකොට මේ යන්නේ අප්‍රේල් 3 වෙනි සතිය මං හිතන්නේ. තව එක සතියක් තියෙනවා අප්‍රේල් මාසෙ ඉවර වෙන්න. ඒත් එක්කම අපි වීක්ලි chart එකට ගියොත් එහෙම මේ තියෙන්නේ මේ සතියේ වීක්ලි ඕපනින් එක. හරියට බලුවොත් එහෙම කිසිම වික් එකක් නැතුව තමයි මේ වීක්ලි ඕපනින් එක සිද්ධ වෙලා තියෙන්නේ. වෙන පාටකින් දාගමු. මම ඔයගොල්ලොත් එක්ක මේ charts mark up කරන්න. ඉතින් මේ හැම ලයින් එකක්ම මේ හැම ප්‍රයිස් පොයින්ට් එකක්ම ගොඩක් වැදගත් වෙනවා ට්‍රේඩ් කරනකොට. මොකද මේ දේවල් ඔයගොල්ලෝගේ chart වල අනිවාර්යෙන් තියෙන්න ඕනේ. එහෙම chart වල තිබ්බොත් තමයි ඔයගොල්ලන්ට idea එකක් ගන්න පුළුවන් මාකට් එකේ ඊළඟට මොකද කරන්න කියන එක. සඳුදා අඟහරුවාදා ඊට පස්සේ බදාදා මේකේ තව යන්න තියෙනවා. එතකොට key points ගත්තොත් එහෙම මෙතන daily chart එකේ swing high එකක් තියෙනවා. එතන old high එකක්. දැනට මේ old high එකට market එක trade වෙලා තියෙනවා. අපි බලමු ඊළඟ swing point එකක් බැලුවොත් එහෙම ඊළඟට අපිට හම්බෙන්නේ මෙතන swing point එකක් තියෙනවා. මෙතන swing point එකක් තියෙනවා. මෙතන තියෙනවා. ඉතින් අවධානයෙන් බලන් ඉමු. අද දවසේ අඟහරුවාදා ගැන කතා කරොත් එහෙම Monday high එක අපි දන්නවා. අපි day tradersලා ඔයගොල්ලෝ BTC trade කරනවා නම් දැනට බැලුවොත් එහෙම Monday high එක අරගත්තා. සහ මේ රේන්ජ් එකේ තිබ්බ old highs daily. එතකොට මේ high එක හදලා තිබ්බේ මාර්තු 24. එතකොට මාර්තු 24 high එක සහ previous day high එක Monday high ගත්තා. ඒත් එක්කම මේ හැම equal high එකක්ම එයා අරගත්තා. මේ රේන්ජ් එක බැලුවොත් එහෙම මෙතනත්
ඔයගොල්ලෝ බැලුවොත් එහෙම price magnet points equal highs BTC chart එකේ. ඉතින් මේ points ඔයගොල්ලෝගේ charts වල mark කරලා තියාගන්න. මොකද market එක high move වෙනකොට මේ price points මේ liquidity ඉක්මනින්ම අරගන්න පුළුවන්. ඔයගොල්ලෝ කල්තියාම මේ දේවල් බලන් හිටියානම් BTC ළඟ movement එකත් predict කරන එක එච්චර ලොකු දෙයක් නෙමෙයි. මේ liquidity එක අරගත්තට පස්සේ බලමු market එක මොකද කරන්නේ කියලා. එයාට ආපහු ගන්න තියෙනවා නම් මේ ඒරියා එකේ තියෙන liquidity තමයි දැනට බලන්න තියෙන්නේ. ඔයගොල්ලන්ට ලොකු දේවල් අවශ්‍ය වෙන්නේ නැහැ liquidity අඳුර ගන්න. equal highs වලින් all highs වලින් ඔයගොල්ලන්ට liquidity අඳුර ගන්න පුළුවන්. සහ මේ විදිහට market එකේ stack වෙලා තියෙනවා නම් ඔයගොල්ලෝ හිතන්න මේ හරියද ලොකු volume එකක් market එකට ඇවිල්ලා තියෙනවා. ඒ volume එක නිසා තමයි market එක move වෙලා තියෙන්නේ. ආපහු වෙලාවකදී මේ area එකට price එක ආපුවාම ආපහු rejection එකක් දැක ගන්න පුළුවන්. සරලව market එක දිහා බලන්න. එතකොට ගොඩක් දේවල් ඔයගොල්ලන්ට ලේසි වෙනවා trade කරනකොට. එතකොට අද දවසේ බලුවොත් එහෙම Monday high එක අරගත්තා. එතකොට මේ තියෙන්නේ අද දවසේ opening එක. අපි හැම වෙලේම ලොකුම time frame එකේ ඉඳන් පොඩිම time frame එකට හිමින් එන්න ඕනේ. එතකොට higher time frame liquidity අඳුරගෙන අපිට lower time frame වල confidence එකක් ඇතුව trade කරන්න පුළුවන් අදාළ time එකේදී. අපි බැලුවොත් එහෙම මේක lower time frame එකට ගිහලා BTC මේ තියෙන්නේ අද market එකේ opening time එක මම New York time එකෙන් දාලා තින්නේ. එතකොට New York time එකෙන් හවස 8ට ඒ කියන්නේ රෑ 8ට තමයි market එක open වෙන්නේ. හැම වෙලෙම කියන දෙයක් තමයි ඔයා බය කෙනෙක් වෙනවා නම් බය කෙනෙක් වෙන්න ඕනේ market opening price එකෙන් යටදී seller කෙනෙක් වෙනවා නම් seller කෙනෙක් වෙන්න ඕනේ market opening price එකෙන් උඩදී. එතකොට මෙතනදී ඔයගොල්ලන්ට Monday high එක ඔයගොල්ලන්ට පේන්න තියෙනවා. market එක මෙතනින් open වුණා. liquidity wick එකක් ගහුවා. ඊට පස්සේ classic order block එකක් ඔයගොල්ලන්ට 5 minute chart එක බලනවා නම් මේ තියෙන down close candle එකට උඩින් candle එකක් close වෙලා ඊළඟට ඒක retest වෙලා market එක delay වෙලා තියෙනවා. Monday high එකට සහ මම අර ඉස්සෙල්ලා කතා කරපු equal highs වලට market එක අද දවසේ pump වෙලා තියෙනවා. ඊට පස්සේ දැන් වෙනකම්ම market එක range එක ගමන් තියෙන්නේ. ඉතින් කොයිම හරි තැනකට එක්කෝ අපි buy කෙනෙක් වෙනවා නම් market එක අපි හිතමුකෝ clean liquidity එකක් අරගත්තට පස්සේ market එකේ movement එකක් බලන්න පුළුවන්. 1 hour chart එකට ගියොත් එහෙම 1 hour මේ තියෙන්නේ ඒ pump එක මම ඉස්සෙල්ලා කිව්ව equal highs ඔක්කොම අහන් කරපු මේ සම්පූර්ණ රේන්ජ් එකේම ඔයගොල්ලන්ට මේ කැන්ඩල් එකෙත් බය කෙනෙක් වෙන්න තිබ්බා ඉන්ටර්ඩේ chart වල මේ high එකට වෙනකන්. ඒ කොහොමද? ඔයගොල්ලෝ දැක්කොත් එහෙනම් මේ කැන්ඩල් එකේ liquidity අරගෙන තමයි market එක move වෙලා තියෙන්නේ. සරලව මම මේක ඇතුළට ගිහිල්ලා ඔයගොල්ලන්ට පෙන්නුවොත් එහෙම නිකන් entry model එකක්. මේ තියෙන්නේ එකේ කැන්ඩල් එක මං හිතන්නේ market එක move වෙලා ඊට පස්සේ ඔයගොල්ලන්ට පේනවා clear imbalances එක inverses එක market එක move වෙනවා. මම buy කෙනෙක් වෙනවා නම් මෙන්න මේ වගේ range එකකදී මගේ trade මම place කරන්න උත්සාහ කරනවා. මොකද liquidity එකක් අරගත්තට පස්සේ තමයි market එකේ move එකක් බලන්නේ. මගේ ගොඩක් trade entries ওই විදිහට තමයි place වෙන්නේ. ඉතින් ඒ දේවල් ගැන දැනගන්න ඕන නම් කමෙන්ට් කරන්න. අපි ඉදිරියේදී session එකක් කරමු ඒ සම්බන්ධව. BTC දැනට idea එක ඕකයි. අපි බලමු BTC dominance එක මොකද කරන්න කියලා. BTC dominance එක වේගයෙන් වැටෙනවා. ඉතින් මේක හොඳ සලකුණක් ඔයගොල්ලන්ට බලනවා නම් BTC dominance එක වැටෙනවා කියන්නේ. ඇත්තටම හොඳයි. මොකද all coins වලටයි BTC වලටයි ඔක්කොටම හොඳයි මේ all coins BTC dominance එක වැටෙනවා නම්. එතකොට පැහැදිලිවම බැලුවොත් එimhe මේ පෙබරවාරි 4 වෙනිදා හදපු මේ liquidity එක අරගත්තා. මං හිතන්නේ මෙතනදී trap වුණොත් මේ bullish candle එක මේ daily bullish candle එක trap වුණොත් මේ daily candle එකත් මේක ඇතුලේ close වුණොත් අපිට all coins වල ලොකු move එකක් බලන්න පුළුවන්. මොකද
එයා පහළට ආවොත් ගොඩක් පහළට වැටෙන්න තියෙන සම්භාවිතය වැඩි BTC ඩොමිනන්ස් එක. අවධානයෙන් ඉන්න මේ රේන්ජ් එක. මොකද තව මෙයාට එන්න පුළුවන්. මොකද මේක ක්ලියර් ලික්විඩිටි එකක් වුණොත් මාකට් එක අනිවාර්යයෙන්ම ගොඩක් පහළට වැටෙන්න පුළුවන්. මේ වගේ ඩ්‍රොප් එකක් ආවොත් අපිට අර ඉස්සෙල්ලා අපි ගිය අවුරුද්දේ දැක්කා වගේ ඕල් කොයින්ස් වල මූව් එකක් බලන්න පුළුවන්. BTC ඩොමිනන්ස් එක වැටුණොත් BTCත් අප් වෙනකොට ඕල් කොයින් උත් අප් වෙන්න පුළුවන්. අපි බලමු අද දවසේ මූව් වෙන කොයින් මොනවාද කියලා. අද දවසේ ටර්බෝ කොයින් එක 20% මූව් වෙලා තියෙනවා. ඉතින් මේ ඩේලි කැන්ඩල් එකෙන් ඔයගොල්ලන්ට මේ කොයින්ස් හරි ලේසියෙන් අල්ලගන්න පුළුවන්. මොකද මේ කොයින්ස් මූව් වෙන ටයිම් එකක් තියෙනවා. ඉතින් ඒ ටයිම් එක ඔයගොල්ලන්ට වැදගත් වෙනවා. අනිවාර්යයෙන්ම මොකද අවේලාවේ ට්‍රේඩ් කරනවට වඩා වෙලාවට ට්‍රේඩ් කරපුවාම ගොඩක් ලොකු ප්‍රොෆිට්ස් ගන්න පුළුවන්. හැම වෙලේම මේ වගේ ඩ්‍රොප් එකක් ආවම තික් කැන්ඩල් එකක් ඔයගොල්ලෝ බලන් ඉන්න මාකට් එක මොකද කරන්න කියලා. මොකද ඩිප් අල්ලනවා කියලා හැම වෙලේම මාකට් එකේ මේ කොනකින් අල්ලන්න අවශ්‍යතාවයක් නැහැ. අපිට මාකට් එකත් එක්ක කන්ටිනියු වෙන්න chance එක මොන තරම් තියෙනවා. එතකොට මේ ඩ්‍රොප් එක බැලුවොත් එහෙම ටර්බෝ කොයින් එකේ ඔයගොල්ලන්ට මේ යටින්ම බලන් හිටියනම් අල්ලගන්න තිබ්බා. මොකද මම ක්‍රිප්ටෝ කරන්නේ නැති නිසා මට මේ දේවල් ගොඩක් හවු වෙන අඩුයි. දැන් මේ chart බලනකොට තමයි තේරෙන්නේ. මේ සම්පූර්ණ රේන්ජ් එකම මේ ක්ලෝස් එකට කලින් අපිට කැන්ඩල් බොඩි එකක් ක්ලෝස් වෙලා නැහැ. ඊට පස්සේ මාකට් එක මේ රේන්ජ් එක ඇතුලේ ප්ලේ වෙලා තියෙනවා. ඒත් එක්කම හොඳට බලන්න මේ කැන්ඩල් එකේ මේ වෙන්ස්ඩේ අප්‍රේල් 9 වෙනිදා මාකට් එක මොකද කරේ කියලා මේ තියෙන්නේ ක්ලියර් ඕපනින් ප්‍රයිස් එක. ටර්බෝ ඔයගොල්ලෝ බලන් හිටියානම් මාකට් එක ඕපන් වෙලා මාකට් එක මේ සම්පූර්ණ වික්ස් බැලන්ස් කරලා සහ මේ රේන්ජින් කැන්ඩල් එකේ ලික්විඩිටි අරගෙන තමයි මාකට් එක මූව් වෙන්නේ. ඔයගොල්ලෝ මේ කැන්ඩල් එක ඇතුළට ගියා නම් ඔයගොල්ලන්ට ඕඩර් බ්ලොක්ස් ලික්විඩිටි ග්‍රැබ්ස් බ්‍රේකර්ස් හැම දෙයක්ම බලන්න පුළුවන්. ඉතින් මේ කැන්ඩල් එක ඇතුළට ගියොත් එහෙම අපි යමු. නිකන් ගිහිල්ලා බලමු. පැහැදිලිවම මේ තියෙන්නේ ඩේලි ඕපනින් ප්‍රයිස් එක. මාකට් එක ලොකු ලික්විඩිටි එකක් අරගත්තා. ඊට පස්සේ අපිට මෙතනදී ලොකු ඉන්වර්ස් ෆෙයා වැලියු ගැප් එකක් හම්බ වෙනවා. මේවා තමයි key reversal points. ඉතින් ඔයගොල්ලන්ට ට්‍රේඩ් ප්ලේස් කරගන්න මීට වඩා හොඳ තැනක් හම්බ වෙන්නේ නැහැ. මාකට් එක ආපහු පල්ලෙහාට ගිහිල්ලා ආපහු වේගෙන් උඩට එනවා නම් ඔයාලට මේ ඉන්වර්ස් එක ගැලවෙනකොට ට්‍රේඩ් එන්ට්‍රීස් වලට ගන්න පුළුවන්. ආපහු බලන්න මාකට් එක මේ ෆස්ට් ඉන්වර්ස් එක සපෝට් එකක් විදිහට අරගෙන තමයි මාකට් එක උඩට මූව් වෙලා තියෙන්නේ. ඉතින් මේ දේවල් ගැන මම කියලා දෙන්න කැමතියි. වැඩි තියෙන කමෙන්ට් කරන්න වෙලාව තියෙන වෙලාවට එක ඒ කියන්නේ ඔයගොල්ලන්ට ඉගෙන ගන්න කැමති දේ ගැන කමෙන්ට් එකක් දාගෙන යන්න. එතකොට ඒ දේවල් ගැන වීඩියෝස් අපිට කරන්න පුළුවන්. එතකොට මාකට් එක මූව් වෙලා තියෙනවා වේගෙන්. ඉතින් මේ දේවල් අල්ලගන්න හරි ලේසියි. ඉතින් ඔයගොල්ලෝ 1 hour chart එකට ගියත් 1 hour chart එකෙත් ඔයගොල්ලන්ට මේ ලොකු හැම එක වදිනකොටම අයිඩියා එකක් ගන්න පුළුවන් මාකට් එකේ මූව් එකක් එන්න තියෙනවා කියලා. ක්‍රිප්ටෝ මාකට් එකේ වැඩේ තියෙන්නේ ඔයගොල්ලන්ට මොන කොයින් එක මොන වෙලාවෙ මූව් වෙනවද කියන එක දැනගන්න බෑ. ඒකට තියෙන එකම ක්ලූ එක තමයි ඔයගොල්ලන්ට උදේ පාන්දර නැගිටින්න. මං හිතන්නේ පාන්දර 5:00ට මේ ඩේලි කැන්ඩල් එක ඕපන් වෙන්නේ. ඒ වෙලාවට මෙතන තියෙන මාකට් එකේ මෙතන තියෙන හැම වැලියු එකක්ම රීසෙට් වෙලා බිඳුවේ ඉඳන් පටන් ගන්නවා. එතකොට ඒ වෙලාවේදී ඔයගොල්ලෝ ටග් ගාලා මොන්ටර් කරගන්න කොයින් එක මූව් වෙනවා නම් මෙතනදී ටග් ගාලා 100ට 1 2 3 4 ටග් ගාලා මූව් වෙනවා. ඔයගොල්ලන්ට මූව් එක යටින් අල්ලන්න ඕනේ නැහැ. රිට්‍රේස්මන්ට් එකක් එනකන් ඉඳලා ඔයගොල්ලන්ට ට්‍රේඩ් එන්ට්‍රි එකක් ගන්න පුළුවන්. ඉතින් මගේ ඩිස්කෝඩ් එකේ කට්ටියට මම මේ දේවල් කියලා දීලා තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ටත් ඉදිරියේදී මම ඉන්වයිට් කරන්න. මොකද මම මේ දවස්වල ඩිස්කෝඩ් එකේ ඇක්ටිව් නැහැ. ඉතින් ඉන්වයිට් කරලා ආවට වැඩක් නැහැ. මොකද අපි මේ දවස්වල හරියටම 100%ක්ම ඇක්ටිව් නැහැ. ගොඩක් වෙලාවට ලබන මාසෙ ඉඳන් මේ දේවල් හරියට පිළිවෙලට ලයින් වෙයි. එතකොට මාත් එක්කම ට්‍රේඩ් කරන්න පුළුවන් ඩිස්කෝඩ් එක ඇතුළේ. ඉතින් ටර්බෝ කොයින් එකේ ඕක තමයි කතන්දරේ. ඔයගොල්ලන්ට යටින් මල්ලන්න තිබ්බ chance එකක් තිබ්බා. ඒත් එක්කම අද බැලුවොත් එහෙම ඔයගොල්ලන්ට අදත් මම පෙන්නන්නම්. මේ තියෙන්නේ ඩේලි chart එක ඩේලි chart එක. එතකොට මේ කොයින් එක මේ ඊයේ දවසේ මූව් එක සඳුදා දවසේ මේ කොයින් එක 14ක්
පම්ප් වෙලා තියෙනවා. ඉතින් 114ක් පම්ප් වුණාම නැත්තම් 10%කින් 15කින් එහා පැත්තෙන් ඔයගොල්ලන්ට කොයින් එකක් පම්ප් වුණාම මේ කොයින් එක ගැන අවධානයෙන් ඉන්න. මොකද රිට්‍රේස්මන්ට් එකක් ආවට පස්සේ අනිවාර්යයෙන්ම මාකට් එක මූව් වෙනවා. ඉතින් අදත් මේ වගේ දෙයක් තමයි වෙලා තියෙන්නේ. එතකොට මෙතන අපි 5 minute chart එකට වගේ ගියොත් එහෙම මම හැම වෙලෙම කියන දේ තමයි buy below the open මාකට් එක ඕපන් වුණා මාකට් එක රිට්‍රේස් වුණා කොහෙටද මේ ක්ලීන් ලික්විඩිටි එකට ඊට පස්සේ ඔයගොල්ලන්ට SMC සම්බන්ධව නැත්තම් මොන දේ කරත් හරිද ලික්විඩිටි තමයි පළමු දේ. හැබැයි ලික්විඩිටි අඳුරගත්තම ඔයගොල්ලන්ට ඕන chart එකක් ට්‍රේඩ් කරන්න පුළුවන්. මොකද කිසිම දෙයක් ෆේල් නැහැ. මාකට් එක හරියට අඳුරගත්තම හැම දෙයක්ම කරන්න පුළුවන්. එතකොට මේ තියන්නේ ඩවුන් ක්ලෝස් කැන්ඩල් එක. ඔයගොල්ලෝ දන්නවා මොකද්ද මේ කියලා රිජෙක්ෂන් එකක්. මාකට් එක ආපහු මේ බුලිෂ් කැන්ඩල් එක එනකොටම ඔයගොල්ලන්ට ට්‍රේඩ් එන්ට්‍රි එක ප්ලේස් කරගන්න පුළුවන්. ප්ලේස් කරගෙන මාකට් එකේ රයිඩ් කරන්න පුළුවන්. ඔයගොල්ලන්ට ස්ටොප් ලොස් වැදුනත් මෙතන වදින්නේ 100ට එකක් වගේ. ඔයගොල්ලන්ට 1 to 3 නැත්නම් 1 to 4 ඔයගොල්ලන්ට ඕන විදියට R to R කරගෙන මේ ට්‍රේඩ් එක රයිඩ් කරන්න පුළුවන්. ඉතින් එහෙම අල්ලගත්තා නම් මේ කොයින් එක ගොඩක් උඩ ගිහිල්ලා. මට මේ වගේ එක්සැම්පල්ස් ඕන තරම් පෙන්වන්න පුළුවන්. එකම දේ එකම විදියට හැමදාම සිද්ධ වෙන්නේ. ඔයගොල්ලෝ කරන්න ඕන දේ තමයි මේ දේවල් අවධානයෙන් බලන එක. ඉතින් ඊළඟ කොයින් එක ගත්තොත් එහෙම ටර්බෝ ගියා. ඊට පස්සේ ZERBR USDT. ඉතින් මේ කොයිනුත් ඒ විදිහටම පම්ප් වෙච්ච කොයින්. ඔයගොල්ලෝ මේ යටින්ම මේ කොයින් එකත් ඔයගොල්ලන්ට ෆස්ට් ඩේ එක මිස් වෙනවා කරන 122ක මූව් එකක් ඔයගොල්ලන්ට සමුද මිස් වුණා. හැබැයි ඔයගොල්ලන්ට සෙකන්ඩ් ඩේ එකේ ඒ chance එක ගන්න පුළුවන් ඒ කන්ටිනියුේෂන් මූව් එක. මේකත් ලෝවර් ටයිම් ෆ්‍රේම් එකට ගිහිල්ලා බලුවොත් එහෙම මාකට් එක ඩිප් වෙලා මේ තියෙන රේන්ජ් එක අයින් කරලා තමයි මාකට් එක මූව් වෙලා තියෙන්නේ. එතකොට මෙතනත් ඔයගොල්ලන්ට ට්‍රේඩ් ඔපචුනිටිස් තියෙනවා. ෆාට් කොයින් එක 115ක් පම්ප් වෙලා තියෙනවා. ඉතින් ෆාට් කොයින් එකත් බැලුවොත් එහෙම මම මේ මාක් කරලා තිබ්බ ප්‍රීවියස් රේන්ජස් ඉතින් මේ ඔක්කොම අයින් කරගමු. මේ තියෙන අද chart එක. එතකොට ඔයගොල්ලන්ට පැහැදිලිවම මෙතන දැක්කොත් එහෙම රෙසිස්ටන්ට් එකක් බිල්ඩ් වෙලා කියලා තියෙනවා. හැබැයි මන්ඩේ දවසේදී ඒ රේන්ජ් එක උඩ මාකට් එක ක්ලෝස් වෙලා තියෙනවා. නිකම් මන්ඩේ දවසේ මේ කොයින් එක දිහා බැලුවා නම් මේ කොයින් එකත් 116 ගාණක් පම්ප් වෙලා තියෙනවා. නිකන් සපෝට් ඇන්ඩ් රෙසිස්ටන්ට් ට්‍රේඩ් කරන කෙනෙක් වුණත් ඔයගොල්ලෝ දන්නා මේ බොඩි ටු බොඩි යනදාම මේ තියෙන්නේ සපෝට් එකක්. මාකට් එක හරියටම පින් පොයින්ට් එකටම මේ බොඩිස් උඩට රීට්‍රේස් වෙලා තමයි මාකට් එක මූව් වෙලා තියෙන්නේ. අපි නිකන් ඕපනින් ප්‍රයිස් එක මෙතනින් තියලා බැලුවොත් එහෙම 5 minute chart එකේ මාකට් එක පල්ලෙහාට ආවා. මේ තියෙන අර මං ඇඳපු රෙසිස්ටන්ට් එක. එතකොට ඒ රේන්ජ් එක ඇතුළේදී මාකට් එක රිට්‍රේස් වෙනකොට ඔයගොල්ලන්ට clear imbalances බලන්න පුළුවන්. නැත්තම් මේ order flow එක බලන්න පුළුවන්. මාකට් එක රිට්‍රේස් වෙනකොට ඔයගොල්ලන්ට මේ බොඩි එකේ යටට ස්ටොප් ලොස් එක තියලා ට්‍රේඩ් එක ගන්න පුළුවන්. මම මේ ස්ටොප් ලොස් ප්ලේස්මන්ට් ගැන කතා කරන්නේ. ඔයගොල්ලන්ට කන්ෆිඩන්ස් එක ආපුවාම ඔයගොල්ලන්ට මේ ස්විං ලෝ වලටම ස්ටොප් ලොස් තියාගෙන ඉන්න අවශ්‍යතාවයක් නැහැ. ඔයගොල්ලෝ දන්නවා මාකට් එක එන්නේ නැහැ කියලා සමහර ප්‍රයිස් පොයින්ට් වලට. එතකොට ඒ තැන් වලට ඔයගොල්ලන්ගේ ස්ටොප් ලොසස් ප්ලේස් කරන්න පුළුවන්. එතකොට එහෙම ප්ලේස් කරා නම් මේ තියෙන්නේ ක්ලියර් ඉම්පල්සිව් මූව් එකක් මාකට් ඕපනින් ටයිම් එකේදී. අනිත් කට්ටිය ට්‍රේඩ් වලට එනකොට ඔයගොල්ලන්ට ට්‍රේඩ් වලින් එක්සිට් වෙන්න පුළුවන්. මොකද උදේ පාන්දර 5:00ට මාකට් එක ඕපන් වුණා. 6:07 වෙනකොට ට්‍රේඩ්ස් ඉවරයි. ඔයගොල්ලන්ට දවසේ තමන්ගේ වැඩ ටික කරගන්න පුළුවන්. ඉතින් අපි ඉදිරියේදී තව මේ දේවල් ගැන කතා කරමු. ඉතින් හැමෝටම ජය වේවා. ඉතින් නේචර් පොයින්ට් අපිත් එක්ක එකතු වෙන්න Discord group එකේ link එක මම description එකේ තියන්නම්. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් අපි හම්බෙමු. මම හිතන්නේ ඔයගොල්ලන්ට ට්‍රේඩින් ජීවිතේට මේ මම කියලා දුන්න චූටි සෙෂන් එක ඇතුලේ දෙයක් හම්බෙන්නේ නැති. හැමෝටම ජය වේවා.